ආයුබෝවන් ඔබ කෙවිඩ් මීඩියා ශ්‍රී ලංකා channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ වොරන් බෆට් ගැන. ලෝකේ ඉන්න ධනවත් මිනිස්සු අතරේ පෙරලයක් කරපු ඒත් අදටත් ඊටාම සරල ජීවිතයක් ගත කරන ඔමාහායි දේවගතිවරයා නැත්නම් ඔරකල් ඔෆ් ඔමාහා කියලා හඳුන්වන වොරන් බෆට්ගේ සාර්ථකත්වයේ අමුතුම රහසය ඔයා දන්නවද? 1930 දී ඇමරිකාවේ ඔමාහා නගරයේ ඉපදුන වොරන් බෆට් පොඩි කාලේ ඉඳන්ම සල්ලි උපයන්න හරිම දක්ෂයි. අවුරුදු 6 දී සීනි බෝතල් කොකාකෝලා සහ පත්තර ගෙවල් වලට විකුණලා එයා සල්ලි එකතු කළා. තමන්ගේ පළමු කොටස් ආයෝජනය නැත්නම් ස්ටොක් ඉන්වෙස්ට්මන්ට් කළේ අවුරුදු 11 දී. අවුරුදු 13 දී එයා තමන්ගේ පළමු ආදායම් බදු වාර්තා පවා ඉදිරිපත් කළා. බෙන්ජමින් ග්‍රෑම් කියන ප්‍රකට ආයෝජකයාගෙන් අගේ මත ආයෝජනය කිරීම ඉගෙනගත්තු බෆට් 1965 දී බර්ක්ෂයර් හැතවේ කියන රෙදිපිලි සමාගම මිලදී ගත්තා. පස්සේ කාලෙක ඒක ලෝකේ විශාලතම ආයෝජන සමාගම් බවට පත් කළා. එයා කලේ හොඳ අනාගතයක් තියෙන සමාගම් අඩුමිලට අරගෙන දීර්ඝ කාලයක් ළඟ තබා ගැනීම. ලෝකේ කෝටිපතියෙක් වුණත් එයා අදටත් ජීවත් වෙන්නේ 1958 දී ඩොලර් 31500කට ගත්තු පුංචි ගෙදරමයි. එයා හැමදාම උදේට කන්නේ මැක්ඩොනල්ඩ්ස් එකෙන්. ඒ වගේම තමන්ගේ ධනෙන් 99%ටත් වඩා වැඩි ප්‍රමාණයක් අනාගතයේදී අසරණ අයට පරිත්‍යාග කරන්න එයා පොරොන්දු වෙලා තියෙනවා. ඔයාට නිදාගන්න ඉද්දිත් සල්ලි හම්බ වෙන ක්‍රමයක් හොයාගන්න බැරි වුණොත් ඔයාට මැරෙන කල්ම වැඩ කරන්න සිදු වෙනවා. මේ වොරන් බෆට්ගේ ප්‍රසිද්ධම කතාවක්. මේ වීඩියෝ එකෙන් යමක් ඉගෙන ගත්තා නම් ලයික් කරලා තවත් මෙවැනි වීඩියෝ බලන්න channel එක subscribe කරන්න. ස්තුතියි.